ස්කැල්ප් එකේ නෙමෙයි. ඒ නිසා Hello everyone, welcome back to my YouTube channel. අද කතා කරමු අපේ hair එක ලේසියෙන්ම ස්වභාවික විදිහට අපි වවා ගන්න කොහොමද කියලා. අපි කොණ්ඩේට එක එක ඒවා ගාලා විතරක් හරියන්නේ නැහැ. අපි අපේ ශරීරයේ අභ්‍යන්තරයටත් හොඳ දේවල් ගත්තොත් තමයි අපේ කොණ්ඩේ අපිට ඉක්මනටම ලස්සනට වවා ගන්න පුළුවන් වෙන්නේ. අංක 1 තමයි අපි හොඳට වතුර බොන්න ඕනේ. හැබැයි හොඳට වතුර බොනවා කියලා ලීටර 3ක් 4ක් බොන එක නෙවෙයි. අපි Google එකේ search කරලා බලන්න ඕනේ අපේ බර ප්‍රමාණයට අපි කොච්චර වතුර ප්‍රමාණයක් දවසට ගන්න ඕනේද කියලා. ඊළඟට කරන්න ඕනේ දේ තමයි අපි හැමදාම නැගිටලා උදේට වතුර වීදුරුවක් බීලා ඊට පස්සේ අපි බොන්න ඕනේ හෙල්දි ජූස් එකක් මොනවා හරි. ඒ කියන්නේ කොළ වර්ගයක් හරි නැත්නම් පළතුරු එළවලු. ඒකට උදාහරණ මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් නම් සතියේ දවස් 3ක් විතර අනිවාර්යයෙන්ම කරපිංචා ගොටුකොළ මේවා දාලා කොළ කැඳ එකක් හදලා බොන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ඒ වගේම පුළුවන් අපේ කොණ්ඩ ඉක්මනට වවා ගන්න. අපි මේ විදිහට කොළ වර්ග හැම ජූස් එකක් විදිහට බොන එකෙන් ඒක ඉක්මනටම අපේ ඇඟට උරා ගන්නවා. අපි මේ දේවල් අපේ ජීවිතේට පුරුද්දක් වශයෙන් එකතු කරගත්තාම කාලයක් යනකොට අපේ ස්කින් එක හෙල්දි විදිහට ග්ලෝ වෙන්න පටන් ගන්නවා. අපේ කොණ්ඩ එතකොට හෙල්දි විදිහට වැවෙන්න ගන්නවා. ඒ වගේම තමයි අපිට මේ දේවල් කරන්න ලොකු වියදමක් යන්නෙත් නැහැ. ඊළඟට වැදගත්ම දේ තමයි අපේ උදේ කෑම එක අපි හරියටම ගන්න ඕනේ. පැය 8ක විතර නිින්දකින් පස්සේනේ අපි මේ උදේ කෑම එක ගන්න. ඉතින් ඒක හෙල්දි කෑම එකක් වෙනවා නම් ගොඩක්ම හොඳයි. ඔයාලට පුළුවන් බත් පාන් වගේ ලොකු බර ආහාර වේලක් ගන්න නැතුව ඕට්ස් වගේ දෙයක් උදේ කෑම එකට ගන්න. ඕට්ස් වලින් ගොඩාක් ප්‍රතිලාභ තියෙනවා අපේ ස්කින් එකට වගේම hair එකටත්. අපි අපේ hair එකට අපේ ස්කින් එකට පිටින් දේවල් ගන්න කලින් අපි ඉස්සෙල්ලාම විදිහට කන්න බොන්න පුරුදු වෙන්න ඕනේ. ඇත්තටම හෙල්ලි විදිහට කනවා කියන්නේ ලොකු වියදමක් යන දෙයක් නෙවෙයි. ඇත්තටම අඩු වියදමක් යන දෙයක්. ඉතින් අපිට ලස්සන කොණ්ඩයක් ලබා ගන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම මේ දේවල් ඉස්සෙල්ලාම කරලා තමයි අපේ කොණ්ඩෙට එක එක ඒවා ගන්න ඕනේ. එතකොට තමයි අපිට 100%ම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන්නේ. හෙල්දි විදිහට කනවා බොනවා වගේම තමයි අපි කොණ්ඩේට ට්‍රීට්මන්ට් කරන්න ඕනේ. මේ තියෙන්නේ ගෙදරම හින්දවපු පොල් තෙල් අරගෙන හදලා තියෙන හර්බල් ඔයිල් එකක්. ඒක අපේ ගෙදරමයි මම හැදුවේ. මම සාමාන්‍යයෙන් සතියේ දෙපාරක් තුන් පාරක් අනිවාර්යයෙන්ම ගෙදරදීම ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරගන්නවා. අපේ කොණ්ඩ වැවෙන්න විතරක් නෙමෙයි අපේ කොණ්ඩේ හෙල්දි විදිහට තියෙන අනිවාර්යයෙන්ම මේ ඔයිල් ට්‍රීට්මන්ට් නම් අනිවාර්යයෙන්ම වැදගත්. ඔයා ලේසියට කියලා කඩේ තියෙන ඔයිල් වර්ග අරගෙන නම් මේ ඔයිල් ට්‍රීට්මන්ට් කරන්න යන්න එපා. පුළුවන් නම් ඔයා ගෙදරදීම හර්බල් ඔයිල් එකක් හදාගෙන පාවිච්චි කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මේ විදිහට අපි පුරුද්දක් වශයෙන් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන එකේ වාසිය තමයි අපේ hair එකේ තියෙන ඩ්‍රයි ගතිය ගොඩාක් දුරට නැති කරගන්න පුළුවන්. අපි අනිවාර්යෙන්ම මේ විදිහට ඔයිල් දානවා නම් විනාඩි 10ක්වත් අපේ ස්කැල්ප් එක හොඳට මසාජ් කරන්න ඕනේ. එතකොට අපේ බ්ලඩ් සර්කියුලේෂන් එක ගොඩාක් හොඳට වැඩ කරනවා. එතකොට අපේ hair එක ඉක්මනට හොඳින් වවා ගන්න අපිට පුළුවන් වෙනවා. ඔයාලටත් පුළුවන් ස්කැල්ප් එක මසාජ් කරද්දි මෙන්න මේ වගේ ටූල් එකක් අරන් මසාජ් කරන්න. ඒකෙන් මසාජ් කරද්දි හරිම සනීපයි. ඔයිල් දාලා මසාජ් කරලා ඔයාට පුළුවන් පැයක් තියලා මේක වොෂ් ඔෆ් කරලා යවන්න. ඊළඟට ඔයාට පුළුවන් සතියකට සැරයක් හොඳ hair marks එකක් අපේ ඔළුවට දාන්න. මේ තියෙන්නේ මම සාමාන්‍යයෙන් දාන hair marks වලින් එකක්. මේකට දාලා තියෙන්නේ මුරුංග කොළයි බිත්තරයි විතරයි. ඔයාලට පුළුවන් කැමති hair marks එකක් දාන්න. ඒ වුණාට ඔයාලා දාන hair marks එකට අනිවාර්යයෙන්ම බිත්තරයක් එකතු කරගන්න. මොකද බිත්තර වලට පුළුවන් අපේ hair එක ඉක්මනටම වවන්න. ඊළඟ ටිප් එක තමයි ඔයාලා hair එක වොෂ් කරද්දී අනිවාර්යයෙන්ම shampoo direct hair එකට දාන්න එපා. මේ විදිහට වතුර ටිකක් එක්ක කලවම් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ hair එක වොෂ් කරගන්න. එහෙම කරාම අපිට පුළුවන් මේ ෂැම්පූ එකේ තියෙන අර සැර ගතිය, කෙමිකල් ගතිය පොඩ්ඩක් අඩු කරගන්න. ඊළඟට ඔයාලා hair එක වොෂ් කරගත්තට පස්සේ අනිවාර්යෙන්ම ආගන් බේස් hair serum එකක් පාවිච්චි කරන්න. ගොඩක් serum වර්ග නම් තියෙනවා. ඔයාලගේ බජට් එකට අනුව ඔයාලට පුළුවන් කැමති serum එකක් තෝරගන්න. හැබැයි ඒක ආගන් බේස් වෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් hair serum එකක් use කරද්දී අපේ ස්කැල්ප් එකට ගාගන්නේ නැහැ. අපේ hair එකට විතරයි serum එක use කරන්නේ. අපිට පුළුවන් hair එක wash කරලා ඉවර වෙලා towel dry කරලා මේ විදිහට පොඩ්ඩක් තෙත තියෙද්දි මේ විදිහට සීරම් එක hair එකට apply කරන්න ඕනේ hair එකේ විතරයි scalp එකේ නෙමෙයි. ඒ නිසා scalp එකේ apply කරගන්න නැතුව hair එකේ විතරක් හොඳට සීරම් එක apply කරගන්න.
අපි මේ විදිහට හෙයා එකට හෙයා සීරම් එකක් යූස් කරනකොට අපේ හෙයා එකට එක්ස්ට්‍රා හයිඩ්‍රේෂන් එකක් දෙනවා. ඒකෙන් අපේ හෙයා එක ඩ්‍රයි වෙන එක ගොඩාක් දුරට අඩු වෙනවා. ඒ වගේම හරිම හෙල්දි ලුක් එකක් තමයි අපේ හෙයා එකට තියෙන්නේ. ඊළඟට අපි අනිවාර්යෙන්ම සතියට සැරයක් අපේ හෙයා ටූල් බ්‍රෂ් පන මේ හැමදේම පිරිසිදු කරන්න ඕනේ. අපේ ස්කැල්ප් එකේ ඩ්‍රැන්ඩ්‍රෆ් ප්‍රශ්න වලට ගොඩක්ම හොඳයි අපි මේ විදිහට සතියට සැරයක් මේවා ක්ලීන් කරන එක. මොකද මේවා අනිවාර්යයෙන්ම පිරිසිදු තියෙන්න ඕනේ දේවල්. ඒ විතරක් නෙමෙයි අනිවාර්යයෙන්ම සතියට සැරයක් අපේ බෙඩ් ෂීට් කොට්ට මේ හැමදේම අපි මාරු කරන්න ඕනේ. නැත්තම් අර ඒවැ දූවිල්ල බැඳෙන්න ඒවා අපේ මූණේ හෙයා එකේ හැමතැනම ගෑවෙනවා. එතකොට වෙන්නේ අපේ ස්කැල්ප් එකේ ප්‍රශ්න මූණේ ප්‍රශ්න ගොඩාක් ඇති වෙන්න බලනවා. මම හිතනවා ඔයාලට අද මගේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.